මේ තව මොනවාද අපේ හාමුදුරනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානේ තමයි තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමළුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙන. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවාස හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ උරට වැටලා ඔටෝ නිවන්න යන සීනියක් තියෙනවා. සිරිපාල අර මේසුඩ මිටියක් තියනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. එතකොට මේ මහත්තුරු එහෙ ඉඳලා මෙහෙ පදිංචියට කරන්න බෑ ලේකම් පුවා මේක කරන්න බෑ. අපි හම්දුනේ වැඩි නෑනේ බෑ හම්දුනේ මේ දතේ එකක් කොමත්. මෙන්න මේකයි කාරණාව හම්දුනේ. හම්දුරු දන්නවනේ අපේ බෞද්ධ සමිතියේ මේ පන්සලේ තියෙන සියලු ප්‍රශ්න හැමදේම බලා ගන්න පුළුවන් කියලා හම්දුරු දන්නවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ කොටක් මෙහෙන් කොක අදිනවා. කොටක් මෙහෙන් කොක අදිනවා. අන්න ඒකනේ. අපි නිකන් හරියට අර යුද්ධෙට බය හැංගිලා ගුලිලා බුදියගත්තු මුචලින්ද කුමාරයාට වගේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මාතුරු කවුද? ඒකනේ. මේ මහත්තුරු දෙන්න ගමට අලුතෙන් ආපු මහත්තුරු දෙන්නේ. මේ මහත්තුරු ගමේ දිගටම ඉන්න හින්දා මාසෙට දාන වේලක් බාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ටිකටම ගමේ ඉන්නවනේ ඉතින් බෞද්ධ සමිතියේ සමාජිකුණත් කරගන්න බැරිය. මේ වැඩි ගානකුත් නෑ රුපියල් 500යි. නේ දැන් බැදමු. 500 ගන්න. හරි. ලේකම් මහත්තයා. අපි ඒ ගැන පස්සේ කතා කරගමුකෝ. අපි මේ දැන් කතා කරගෙන හිටියෙත් පන්සලේ අඩුපාඩු ගැන තමයි. ඉතින් පන්සලේ එහෙම අඩුපාඩු මොකුත් නැහැ කියලා හාමුදුරුවෝ කිව්ව නේද? බෞද්ධ සමිතියෙන් හැමදේම බලා ගන්නවා කියලා හාමුදුරුවෝ කිව්ව නේද? එතකොට අර ගන්ටාරේ ඇටේ දිරලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතන යම් කිසි අඩුපාඩුවක් තියෙනවා තමයි. නමුත් අපි ඒකට විසඳුමක් යොදන්න ඉන්නේ. අපි ඔය ගාන්ටාරේ ගහන ලනුව කපනවා. එතකොට කාටවත් ගාන්ටාරේ ගහන්න බෑ. එතකොට ඔය කියන ඇටේ වැටෙන ප්‍රශ්නෙත් නෑ. අපේ හාමුදුරනේ සුබත්තේ. මේ අපි අර කොල්ල වෙනුවෙන් තියනවා එක්ක බෝධි පූජාව. ඒක තියන්න කියලා ආවේ. ඕකනේ කියන්නේ. මෙතන අපි වැදගත් සාකච්ඡාවකින් හිටියේ. මොකුත් ගානක් නැති එකපාරට මෙතන බැලලා බක් මුනිකෝයි කෑගන්න. මේ සභාපති මහත්තයයි මේ ලේකමයි නොමේ පිටේ උන් දෙන්නෙක් ඉන්නවා. මම අපේ හාමුදුරුවෝ ඉන්නේ. ඇයි මම ඉන්නවා? සභාපති මහත්තයෝ අපි මේක කලින් යොදාගත්ත බෝධි පූජාවක්නේ. ඔය ඇත්තෝ ගිහිල්ලා බොමළුව ලෑස්ති කරන්න. මං එන්නම්.